හායි යාළුවනේ ඔයගොල්ලන්ව ආදරෙන් පිළිගන්නවා මගේ YouTube channel එකට. ඉතින් ඔයගොල්ලෝ කවි පොත් කියවන්න ආස කෙනෙක්ද? එහෙම නැත්නම් කවි ලියන්න ආස කෙනෙක්ද? සාමාන්‍යයෙන් පොත් කියවන කෙනෙක්ට නම් ඉතින් ඕන පොතක්. කවි පොත්ද, නවකතාද, කෙටි කතාද එහෙම එකක් නෑ. ඕන පොතක් කියවන්න කැමති සාමාන්‍යයෙන් පොත් කියවන කට්ටිය. ඉතින් මම අද ඔයගොල්ලන්ට අරගෙන ආවේ මෙන්න මේ පොත. අතුරු ප්‍රේමය. පොතේ නම තමයි අතුරු ප්‍රේමය. රංග සමරවික්‍රම මහත්තයා තමයි මෙන්න මේ අතුරු ප්‍රේමය කියන කාව්‍ය සංග්‍රහය ලියන්නේ. ඉතින් හරිම ලස්සන පද්‍ය රචනාවන් ගණනාවක් මෙන්න මේ පොතේ තියෙනවා. මම ඉතින් ඔයගොල්ලන්ට කියන්නම් එකක් දෙකක් වගේ මම ඔයගොල්ලන්ට කියන්නම්. තොරගත්ත ඔයගොල්ලන්ට කියන්න මෙන්න මේ පොතේ තියෙන මෙන්න මේ සීයා ගැන තියෙන කවි පෙළ. මල්ලක් අරන් ලොවි මැංගුස් රඹුටන් සීයා ඇවිත් ඉස්කෝල නිවාඩුවට. දැන් මල්ලක් අරගෙන ලොවි මැංගුස් රඹුටන් අන්න ඒ වගේ දේවල් අරගෙන ඉස්කෝලේ නිවාඩු කාලේ සීයා මේ ගමේ ඉඳලා මේ මුළු පුරාලගේ හරි මිනිපිරීලගේ හරි ගෙදර ඇවිත් තික් කියලා තමයි මේකෙන් කියන්නේ. කටුලොවි වගේ වටකුරු බරසාරි ඇඟිලි තුඩගී පිරිමදිමි මා හිස මොළ කැටි සිනිදුවට මගේ පුතා මේ පාරත් පළවෙනියාද පන්තියේ අහනවා මතකයි. ඉතින් එයාට මතක් වෙනවා සීයා ඇවිල්ලා මේ කටුලොවි වගේ වටකුරු බරසාර ඇඟිලි තුඩගී. ඉතින් හරිම බර ඒ සෙනෙහසේ බර තමයි මේකෙන් මේ බර කියලා මේ කියන්නේ. එහෙම අපිට හිතන්න පුළුවන්. මොළ කැටි සිනිදුවට. එයා අහනවා හරිම ආදරෙන් අහනවා සීයා මගේ පුතා මේ පාරත් පළවෙනියාද පන්තියේ. ඉතින් පුතා පන්තියේ පළවෙනියද කියලා තමයි මේ සීයා අහන්නේ. සීයා ආයේ අනකොට දීපා අල්ලා මම වඳිනකොට බඳපටිය අතගා දුන්නු රුපියල් 5-10. අදත් වටිනවා මගේ පඩියටත් වඩා. ඉතින් අපි හැමෝම දන්නවා අපේ සීයලා ආච්චිලා. එතකොට ඒගොල්ලෝ සාමාන්‍යයෙන් අපිට අපි වඳිනකොට ඒ කාලේ අපි ගිහින් එනකොට වඳිනකොට අපිට කීයක්ම හරි අපේ අත මිට කරවන. ඒක චූටි ගාණක් වුණත් අපිට ඒ කාලේ මහ මෙරක් වගේ වටිනවා. ඉතින් දැන් මේ කවිය සිහි කරන සීයා ඒ කාලෙත් මේ ඒ කාලේ දීපු මෙන්න මේ මුදල දැන් කවිය ලොකු මේකේ ඉන්න මේ පුතා හරි දුවා හරි ලොකු පඩියක් අරගන්නවා ඇති. ඒ වුණාට එයාට මතක් වෙනවා මේ ඒ කාලේ දීපු ඒ රුපියල් 5-10 අද වටිනවා එයාගේ මුළු පඩියටත් වඩා කියලා. වැඩ ඇරී එනකොට ලොවි මැංගුස් රඹුටන් පාරි තට්ටු වල බොහොමයි රුපියල් 5-10ට. ඉතින් බලන්නකෝ සීයා ඒ කාලේ අරන් එනවා යාට ලොවි මැංගුස් රඹුටන්. ඉතින් දැන් මෙයා වැඩ ඇරලා එනකොටත් මෙයා ඒව දකිනවා. ඉතින් ජීවිතේ කොයිතරම්නම් ඒ කාලේ කොයිතරම්නම් සුන්දරද ඒ වගේම තමයි ඒ බැලීමේ තියෙන මතක ඒ මතකවල තියෙන රසය මේක කොයිතරම්නම් අපේ ජීවිතවලට සමීපයිද බැඳීම් කොයිතරම්නම් අපේ ජීවිතවලට අපේ ජීවිත ආලෝකමත් කරනවද අපේ ජීවිත ලස්සන කරනවද ඒ බැඳීම් වල මතකයන් මතක් වෙනකොට අපිව ඒ අතීතයට නිරායාසයෙන්ම ඇද බැඳගෙන අපිව ඒ අතීතයටම එක්කගෙන යනවයි කියලා හිතෙනවා. ඉතින් ජීවිතේ අපිට හමු වෙන බැඳීම් වලට කිසිම එක්ස්පයර් ඩේට් එකක් නැහැ. ඒ දේවල් අපි මියන තුරාවටම අපිත් එක්ක තියෙනවා. අපිට හදවතට සමීප මිනිස්සු අපිට හදවතට ලයාන්විත දේවල් එකතු කරපු මිනිස්සු අපේ ජීවිතේ අපිට රසතැන් එකතු කරපු මිනිස්සු මං හිතන්නේ කවදාවත් අපේ ජීවිතෙන් අපේ මතකයෙන් සමු අරන් යනවයි කියලා. බැඳීම් බිඳ දාන්න කොයිතරම් අසීරුද. ඒ බැඳීම් හැමදාම ඒ මතකයන් හැමදාම අපිත් එක්කම තියෙනවා. ඉතින් මේ කවියෙන් අපිට හරිම ලස්සනට ඒ අතීත මතකයන් අතීතයේ තිබිච්ච බැඳීම් ගැන හරිම අපූර්ව විදියට වචන ලස්සනට හසුරවලා ලියලා තියෙනවා. තව කවියක් තියෙනවා බත් පත. උදේ අරගෙන යමි පාන්දර පිවිදී ඔබ ඔතා දුන් සෙනෙහස. ඉතින් බලන්නකෝ හරිම කෙටියෙන් ලියලා වුණත් කොයිතරම්නම් ලොකු ගැඹුරු අර්ථයක් නම් මේකේ තියෙනවද කියලා. උදේ අරගෙන යමි පාන්දර පිවිදී ඔබ ඔතා දුන් සෙනෙහස. මේ බත් එකට ඒ ස්වාම පුරුෂයාට දිරිඳ ඔතල දෙනවා බත් එකක්. ඉතින් මෙයා මේ අරන් යන්නේ බත් එකක් නොමේ. ඇත්තටම ඇගේ තියෙන ආදරේ, ඇත්තටම ඇගේ තියෙන සෙනෙහස. ඉතින් බැඳීම් කියන්නේ කොයිතරම්නම්
අපි ජීවත් කරවන දෙයක්ද. ඒ වගේම තමයි කොයිතරම් ආදරණීය දෙයක්ද අපිට කවදාවත් ගැලවෙන්න බැරි. මං හිතන්නේ අපි මියන තුරාවටම අපිට ගැලවෙන්න බැරි දෙයක් තමයි මෙන්න මේ බැඳීම් අපේ ජීවිතේ හමු වන බැඳීම් කියලා කියන්නේ. ඉතින් මේ බැඳීම් ගැන හරිම ලස්සනට කවියා මෙන්න මේ කවි වලින් හරිම ලස්සනට ලියලා තියෙනවා. ඉතින් ඔයගොල්ලන්ටත් පුළුවන් මෙන්න මේ පොත අරගෙන මෙන්න මේ වගේ ලස්සන කවි කියවන්න. ඉතින් යාළුවනේ ආයෙමත් ඔයයි මමයි දෙන්නම දන්න නොදන්න පොතකින් හමු වෙන්න බලාපොරොත්තු වෙමින් මම සමුගන්නවා. මගේ channel එක subscribe කරන්න අමතක කරන්න එපා. ඉතින් බයි බයි.